ඉතින් කොහොමද මගේ යාළුවනේ නිවාඩු දවසේ ඔන්න අපි ආවා මාලිගාව වඳින්න දළදා වහන්සේ වන්දනා කරන්න. ඒ වෙලාවේ හරි ලස්සන දෙයක් දැක්කා. ඉතින් මේක හරි දුර්ලභ දෙයක් කියලා තේරුණ හින්දා මම මේක ටක් ගාලා වීඩියෝ කරගන්න ගියා. ඈතින් මම මේක දකිද්දි මට හිතා ගන්නවත් බැරි වුණා මොනවද කියලා. ඊට පස්සේ ළඟට ගිහිල්ලා බලද්දි තමයි තේරුනේ මේ දේවල් තමයි තියෙන්නේ කියලා. ඉතින් හරි ලස්සනයි. ඉතින් ඒක හින්දාම මම හිතුවා මේක වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්න ඕනේ කියලා. දැන් ඔයාලට හදිසි ඇති නේද මොකක්ද මේ මම පෙන්වන්න යන්නේ කියලා චුට්ටක් කොහොම බලාගෙන ඉන්නකෝ. මේ මම ටක් ටක් ගාලා යන්නේ ඒ ටික පෙන්වන්නම තමයි. මේ තියෙන්නේ නම් අපි කවුරුත් දන්න සතර මහා දේවාල පිහිටලා තියෙන භූමිය තමයි මම මේ දැන් ඉන්නේ. යංකෝ ටක් ටක් ගාලා ඔයාලට ඒ ටික පෙන්වන්න මොකක්ද මේ දුර්ලභ දසුන කියලා. ඉතින් මම දැන් ඉන්නේ මාලිගා පුදබිමේ සතර මහා දේවාල තියෙන අන්න ඒ භූමිය තමයි ඉන්නේ. දැන් නම් ටිකක් අවුවසරයි මේ වෙලාවේ. ටිකක් ඉක්මන් කරලා මම මේ යන්නේ ඔයාලට මේ ටික පෙන්වන්න. ඉතින් සතිය දවසක් වුණාට සෙන ගණන් ටිකක් වැඩි. ඉතින් මම ඈතින් දැක්කේ මෙන්න මේ දේ. ඔන්න බලන්නකෝ ඔයාලට පේනවද කියලා. ඔය ඈත බිම තියෙන්නේ මොනවද කියලා හිතා ගන්න පුළුවන්ද? ඉතින් මටත් හිතා ගන්න බැරුව ගියා මොනවද කියලා. බිම පුරා බැලූ තෙක් මානේ තිබ්බේ මෙන්න මේ ටික. ඊට පස්සේ මම පඩිපෙළ බැහැගෙන ළඟට ගියා මේවා මොනවද කියලා බලන්න හරියටම. අපි කවදාවත් මීට කලින් දැකලා නැහැනේ මේ දේවල්. ඒකින්ද මම ළඟට ගියා මොනවද කියලා බලන්න. යන්කෝ මම පෙන්නන්නම් ඔයාලට මොනවද කියලා. මෙන්න මේවා මොනවද මගේ යාළුවනේ බලන්න. ඔන්න මම ළඟටම ආවා මේ ටික ඔයාලට පෙන්වන්න ඕන හින්දා. විශේෂයෙන් වීඩියෝ එකක් විදිහට ගත්තෙත් මේ ටික ඔයාලට පෙන්වන්නමයි. මොකද මමත් දැක්ක දෙයක් කලාතුරකින් දකින්න හම්බ වෙන දෙයක් නෙනේ. ඒකින්ද ඔයාලට මේ විදිහට පෙන්වන්න ඕන කියලා වීඩියෝ කරගත්තේ. ඉතින් ඇත්තටම මගේ යාළුවනේ ඔයාලට හිතෙන්නේ මේ මොනවා කියලාද? මේ තමයි දැන් අපේ ළඟම එනවනේ ඇසළ පෙරහැර. ඉතින් ඒ ඇසළ පෙරහැරට ඇත්තු සරසන්නේ මෙන්න මේ ඇඳුම් අඳලා. ඉතින් ඒ ඇඳුම් අවුවේ දාලා වේලනවා ඒගොල්ලෝ. බලන්නකෝ මේ හරිම ලස්සනයි නේද? ඉතින් අපි මේ දැකලා නැහැනේ මේවා මීට කලින් ළඟට. ඉතින් මාලිගා භූමිය පුරාම මෙන්න මේ විදිහට ඇත්තුන්ගේ ඇඳුම් වේලනවා. ඒකේ ලස්සන නිර්මාණ තිබ්බා. ඉතින් මගේ යාළුවනේ ඔයාලත් මීට කලින් මේ දේවල් දැකලා තියෙනවද නැද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙනම යන්න මතක් කරලා හන්දේ. ඒ වගේම මේ දේවල් බලන්න මේ දැක්කේ නැති යාළුවෝ ඔන්න මම අද ගෙනාවා මෙන්න මේ ඇසළ පෙරහැරට ඇත්තුන්ට අඳින ඇඳුම් ටික. මේ ගොඩක් වෙලාවට මං හිතපු දේ තමයි මේ විෂ්ණු දේවාලයේ ඇත්තුන්ගේ ඇඳුම් වෙන්න ඕනේ මෙතන තියෙන්නේ කියලා. මොකද මේ ටික තිබ්බේ නිල් පාටින්. ඉතින් මගේ යාළුවනේ තව මාසයකින් විතර එතකොට ඇසළ පෙරහැර පටන් ගන්නවා. ඉතින් ශ්‍රී දළදා මාලිගාවේ මහනුවර සෙන්කඩගල පුරවර ඇසළ පෙරහැර නරඹලා නැති යාළුවෙක් ඉන්නවා නම් ඔන්න ඇවිල්ලා නරඹන්නත් පුළුවන්. ඉතින් ආශිර්වාද අරගන්නත් පුළුවන්. තියනවනේ කුඹල් පෙරහැර, රන්දෝලි පෙරහැර කියලා එහෙමනේ. එතකොට ඔන්න ඒ පෙරහැර වර්ග දෙකකින් කවකට හරි ඇවිල්ලා පෙරහැර නරඹලා යන්න ඔයාලට පුළුවන්. එතකොට මම මේ පෙන්නපු ඇඳුම් ඇඳගත්ත ඇත්තු ඉඳී. එහෙනම් මගේ යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදට ගිහින් එන්න. පරිස්සමින් සතුටින් ඉන්න. ආදරෙයි.